හායි යාළුවනේ. ඔයාලා දන්නවද ලංකාවේ තියෙන උසම ගම මොකක්ද කියලා? ඔයා හිතුවා හරි. ශාන්තිපුර තමයි ලංකාවේ තියෙන උසම ගම. ඉතින් මං ගියා ශාන්තිපුර තියෙන ලස්සන කබාන එකක දවසක් ඉඳලා එන්න. මම දැනට ගිය කබාන වලින් ලස්සනම එක තමයි මේක. ඒක නිසා මම හිතුවා මේ විස්තරය ඔයාලත් එක්කත් ෂෙයා කරගන්න. මොකද ගොඩක් අය කබාන වල ඉන්න ආසයිනේ. මම මේ ගමන පටන් ගත්තේ රත්නපුරෙන්. අවිස්සාවේල, ගිනිගත්තේන, හැටන්, තලව කැලේ නානෝය පාස් කරගෙන මං නුවරඑළියට ගියා. හැටන් වලින් ඉඳන් නුවරඑළියට යන පාර පුදුම ලස්සනයි. නුවරඑළිය ඉඳලා ශාන්තිපුරට වාහනයක යනවා නම් විනාඩි 15ක 20ක වගේ දුරක් තමයි තියෙන්නේ. ශාන්තිපුරට යන්නත් නුවරඑළියෙන් නිතරම බස් තියෙනවා. ඔයා කැමති නම් පික්මි එකක යන්නත් පුළුවන්. ඔබ ඉන්න සුලගේ දැවටිලා මා ඉන්නේ ඔබ දන්නේ කියා සුදු හංස තටුවේ සැතපීලා පෙම් කරමු රහසේ සැඟවිලා ලබදියේ මාසිතින් සිරකලා ලබදියේ මාසිතින් පෙම් කලා මේ කබාන එක තියෙන තැන හරිම ලස්සනයි. ඒ වගේම ගොඩක් සීතලයි. ලස්සනට මල් වවලා එයාලා ගාඩන් එක මේන්ටේන් කරලා තිබුණා. වටේම තියෙන්නේ එළවලු වගාබිම්. ක්ලයිමේට් එක ඉක්මනටම චේන්ජ් වෙන ගමක් තමයි ශාන්තිපුර කියලා කියන්නේ. එකපාරම මීදුම ඇවිල්ලා වටේම වැහිලා යනවා. තංගකාර හැඩකාරි ඔබේ කොම්මුල් වලට වඩා මල් පිටි සිනිදුනේ කියා මම දන්නවා ඔබේ මිනිමිල් දැසවසා මගේ සිත හුතු කළා කියා ඔබ දන්නවා ගාඩන් එකේ ස්ට්‍රෝබෙරි වවලා තිබුණා. ඉතින් මං ස්ට්‍රෝබෙරිත් කඩාගෙන කෑවා. කබාන එකේ ෆ්ලෝස් දෙකක් තියෙනවා. යට ෆ්ලෝ එකේ ඩබල් බෙඩ් එකකුත් උඩ ෆ්ලෝ එකේ ඩබල් බෙඩ් එකකුත් තියෙනවා. මේ කබාන එකක 4 දෙනෙක්ට පහසුවෙන් අතර වෙන්න පුළුවන්. මම හිටියේ උඩ ෆ්ලෝ එකේ. මේ තියෙන්නේ යට ෆ්ලෝ එකේ රූම් එක. මේ රූම් එකටත් ලස්සන view එකක් තියෙනවා. හේමන්ත
මේ තියෙන්නේ උඩ ෆ්ලෝ එකේ මම හිටපු රූම් එක. මේ රූම් එකට බැල්කනිස් දෙකක් තියෙනවා. මෙතනට ග්‍රෙගරි ලේක් එක, නුවරඑළිය සිටි එක, පිදුරු තලාගල පහසුවෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම ඊගල්ස් විව් පොයින්ට් එකටත් තියෙන්නේ විනාඩි කිහිපයක දුර. රේසිතලෙන් මිදිලා තුෂාරින් මුවාවෙලා හිඳින්නේ ඔබේ ළඟයි මා සුසුම් උණුසුමක් පතා. වොෂ්රූම් එක ගැන කියනවා නම් හොට් වෝටර් ෆැසිලිටිස් උත් එක්ක හොඳ වොෂ්රූම් එකක් තියෙනවා. චේතනා මෝදුවන ලෝචනා ස්වප්න මත මානරීරෝ මෝරනා යාවනා ප්‍රේමට කාරණා රාගමන රහසේම පාවී ගියා. කෑම ගැන කියනවා නම් මෙනු එකක් තියෙනවා. අපිට ඕනේවා සිලෙක්ට් කරලා ඕඩර් කරන්න පුළුවන්. ස්ටාෆ් එක ගැනත් විශේෂයෙන් මතක් කරන්න ඕනි. එයාලා හරිම හොඳයි, හරිම සපෝටිව්. මේ වීඩියෝ එක බලන ඔයා සෝලෝ ට්‍රැවලර් කෙනෙක් වුණත් මෙතන හරිම සේෆ් තැනක්. ඉතින් ලංකාවේ තියෙන හුසම ගමේ නිවාඩුවකට එන්න හිතාගෙන ඉන්නවා නම් විල්මවුඩ් කබානා කියන්නේ ඒකට හොඳ ඔප්ෂන් එකක් කියලා මං හිතනවා. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝ එක ලස්සනයි නම් channel එක subscribe කරන් යන්න. රැහිනයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් මිදුනේ අනන්තයක් නොදුටු නිල්ලහසේ පාවී කඩදාසියක් සේයන්නම් සීමාමයින්කෝ සංසාරේ මා